හරි විභාගයේ ළඟ එනවා. ජීවයේ රසායනික පදනම කියන පාඩම හිතනකොට තාමත් පොඩි අවුලක් වටේ දැනෙනවද? බය වෙන්න එපා. කිසිම ප්‍රශ්නයක් නෑ. අපි මේ ලෑස්ති වෙන්නේ විභාගයට අනිවාර්යෙන් වෙන වැදගත්ම කරුණු ටිකක් හරියටම ඔලුවට දාගන්න. මේ ටික අල්ලගත්තත් පේපර් එකේ මේ කොටස ගොඩ දාගන්න එක ෂුවර්. හොඳයි. අපි බලමු අද මොනවද කතා කරන්න කියලා. මුලින්ම අපි බලනවා ජීවයේ ගොඩනගන ප්‍රධානම කොටස් 4 ගැන. ඊට පස්සේ ඒ හැම ජෛව අණුවක් ගැනම පොඩ්ඩක් ගැඹුරට යනවා. ඊළඟට එයාලට උදව් කරන කට්ටිය ගැනත් ඊට පස්සේ අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕන ආහාර පරීක්ෂණ ගැනත් කතා කරනවා. අවසානයේ විභාගයට ලකුණු ෂුවර් කරගන්න පුළුවන් ෆැක්ට්ස් ටිකක් මතක් කරගමු. හිතලා බලන්නකෝ මේ ලෝකේ ඉන්න පුංචිම බැක්ටීරියාවේ ඉඳන් අර දැවැන්ත නිල් තල්මසා දක්වා හැම ජීවියකම හැදිලා තියෙන එකම මූලික අමුද්‍රව්‍ය 4කින් කිව්වොත් විශ්වාස කරනවද? මොනවද මේ සුපිරි අමුද්‍රව්‍ය 4? හරි. එහෙනම් අපි යමු අපේ පළවෙනි කොටසට. ජීවය කියන මේ දැවැන්ත ගොඩනැගිල්ලේ අත්තිවාරම. ඒ කියන්නේ මූලිකම ගඩලු ටික මොනවද කියලා හරියටම අඳුරගමු. ඔන්න බලන්න මේ තමයි ඒ ප්‍රධාන ක්‍රීඩකයෝ 4 දෙනා. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ලිපිඩස් සහ න්‍යෂ්ටික ආම්ල. මුළු පාඩමම දුවන්නේ මේ 4 වටේ තමයි. හරියක ගෙදරක ප්‍රධාන කුළුණු 4 වඩේ. මේ ටික නැතුව බෑ. හරි. දැන් මේ ප්‍රධාන අණු 4ම හැදිලා තියෙන මූලද්‍රව්‍ය ටික මතක තියාගන්න සුපිරිම ට්‍රික් එකක් තියෙනවා. ඒ තමයි CHON. CHON. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් සහ නයිට්‍රජන්. මේක නම් මතක කරන්න මෙපා. මොකද ගොඩක් වෙලාවට MCQ වලට මේක එනවා. හරි. දැන් අපි නම් ටික දන්නවනේ. එහෙනම් යමු බලන්න මේ එක එක්කෙනාගේ රාජකාරී මොකද්ද? ඒ කියන්නේ එයාලා අපේ ශරීරය ඇතුලේ මොන වගේ වැඩද කරන්න කියලා. අපි පටන් ගමු කාබෝහයිඩ්‍රේට් වලින්. මේක හිතන්නකෝ ෆෝන් එක charge කරන්න මගේ. හැබැයි fast charging. ශරීරයට ඕන ක්ෂණික එනර්ජි බූස්ට් එක දෙන්නේ මෙයා තමයි. දුවන්න, පනින්න, වැඩ කරන්න ඒ හැම දෙයකම ක්ෂණික ශක්තිය. මේකේ තියෙන පුංචි මේකකේ ඒ කියන්නේ මූලිකම ගඩොල තමයි මොනොසැකරයි. ඔන්න මේ වගුව දිහා බලන්න. කාබෝහයිඩ්‍රේට් කියන්නේ ක්ෂණික ශක්තිය දෙන කෙනානේ. හැබැයි ප්‍රෝටීන් කියන්නේ බිල්ඩින් බ්ලොක්ස්. හරියට ගියක් හදන්න ගඩොල් ඕන වෙනවා වගේ ශරීරයේ මාංශ පේශී වගේ දේවල් හදන්න. ඒ වගේම රසායනික ප්‍රතික්‍රියා වේගවත් කරන එන්සයිම් විදිහට වැඩ කරන්නත් ප්‍රෝටීන් නැටුවම බෑ. ඊළඟට එනවා ලිපිඩ්. කාබෝහයිඩ්‍රේට්ස් ෆාස්ට් චාර්ජින් නම් ලිපිඩ් කියන්නේ පවර් බැංක් එකක් වගේ. ක්ෂණික ශක්තිය නෙවෙයි මේක කරන්නේ පස්සේ වෙලාවක පාවිච්චි කරන්න ශක්තිය ගබඩා කරලා තියාගන්න එක. ඒ විතරක් නෙවෙයි ශරීරයේ උණුසුම්ම තියාගන්න, සෛල පටල හදන්න මේ හැම දෙයකම ලිපිඩ් උදව් වෙනවා. මතක තියාගන්න මූලික ඒකක තමයි මේද අම්ල සහ ග්ලිසරෝල්. හරි. ලිපිඩ ශක්තිය ගබඩා කරනවා. හැබැයි න්‍යෂ්ටික ආම්ල කියන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් කතාවක්. ඒක තමයි මුළු ජීවයෙන්ම මාස්ටර් බ්ලූප්‍රින්ට් එක. හිතන්නකෝ ගයක් හදන සැලැස්ම වගේ. DNA වල අපේ ජානමය තොරතුරු ඔක්කොම තියෙනවා. RNA කරන්නේ අර බ්ලූප්‍රින්ට් එක, ඒ කියන්නේ සැලැස්ම පාවිච්චි කරලා ප්‍රෝටීන හදන්න උදව් කරන එක. හොඳයි. දැන් අපි ප්‍රධාන ක්‍රීඩකයෝ 4 දෙනා ගැන දන්නා. හැබැයි මේ මේන් ප්ලේයර්ස්ලට තනියම වැඩ කරන්න බෑ. එයාලට උදව්වට සපෝට් ක්‍රූ එකක්, ඒ කියන්නේ සහායක කණ්ඩායමක් ඉන්නවා. ඒ තමයි අකාබනික සංයෝග. ඔන්න ඒ සපෝට් ක්‍රූ එකේ සුපර්ස්ටාර් තමයි ජලය. නිකමට නෙමෙයි විශ්වද්‍රාවකය කියලා කියන්නේ. හිතන්නකෝ ශරීරයේ සිද්ධ වෙන්න හැම රසායනික ප්‍රතික්‍රියාවක්ම සිද්ධ වෙන්න වේදිකාව ඒ ස්ටේජ් එක තමයි ජලය. ජලය නැත්තම් ගේම් ඕවර්. කිසිම දෙයක් වෙන්නේ නැහැ. විභාගයට ජලය වැදගත්කම ගැන ඇහුවොත් මෙන්න මේ කරුණු තුන මතක තියාගන්න. 1. ගොඩාක් දේවල් දිය කරගන්න පුළුවන්. 2. පෝෂක සහ අපද්‍රව්‍ය ශරීරය පුරා ගෙනියනවා. හරියට ඩිලිවරි සර්විස් එකක් වගේ. 3. ශරීරයේ උෂ්ණත්වය පාලනය කරනවා. මේ ටික ලිව්වොත් ලකුණු ෂුවර්. හරි. තියරි ඇති. දැන් අපි යමු පේපර් එකේ ලකුණු ගන්නම කුළුවන් තැනකට. අනිවාර්යෙන්ම ප්‍රශ්නයක් එනකොටසක් ඊ තමයි ආහාර පරීක්ෂණ. මේ ටික දන්නේ නැතුව නම් විභාගයට යන්න හිතන්නවත් එපා. මං ආයෙත් කියන්නේ ඒකමයි. මේක ගැරන්ටිඩ් ක්වෙස්චන් එකක් එන ඒරියා එකක්. එනිසා මේ ආහාර පරීක්ෂණේ 4 ඒවට පාවිච්චි කරන ප්‍රතිකාරක සහ ලැබෙන පාටවල් මේකිට හරියටම පැහැදිලිවම දැනගෙන ඉන්නම ඕන. හරි. දැන් මේ ටික පිළිවෙලට මතක තියාගන්න ලේසි ක්‍රමයක් තියෙනවා. ඉංග්‍රීසියෙන් කියනවා I bring beer pong කියලා. I කියන්නේ අයොඩින් වලට, B කියන්නේ බෙනෙඩික්ට්ස් වලට, ඊළඟ B එක බියුරෙට් වලට සහ P කියන්නේ පේපර් ටෙස්ට් එකට. මේ පිළිවෙල මතක තියාගත්තොත් කවදාවත් පටල වෙන්නේ නැහැ. ඔන්න බලන්න මේ චීට් ෂීට් එක අපි එකින් එක යමු. පිෂ්ඨය ටෙස්ට් කරන්න අයොඩින් ද්‍රාවණය දැම්මම එන පාට තමයි නිල් කළු.
ග්ලූකෝස් වලට බෙනෙඩික් දාලා නිකන් ඉඳලා බෑ රත් කරන්නත් ඕන. එතකොට ගඩොල් රතු පාටක් එනවා. ප්‍රෝටීන වලට බියුරෙට් දැම්මම ලස්සන දම් පාටක් නැත්නම් වයලට් පාටක් එනවා. ලිපිඩ් නම් ඉමල්ෂන් ටෙස්ට් එකෙන් කිරි වගේ සුදු පාටක් දෙනවා. මේ පාටවල් හරියටම මතක තියාගන්න ඕනේ. හොඳයි. අපි දැන් ඇවිල්ලා ඉන්නේ අවසන වටේට. මේක රැපිඩ් ෆයර් රවුන්ඩ් එකක් වගේ. පේපර් එකේදී ලකුණු අඩු වෙන්න පුළුවන්. පොඩ්ඩක් ට්‍රිකි. ඒ කියන්නේ අපිට පටල වෙන තැන් කීපයක් අපි දැන් කෙලින්ම ටාගට් කරමු. මුලින්ම ඌනතා රෝග. මේවා ගොඩක් වෙලාවට ගලපන්න වගේ ප්‍රශ්න වලට එන්න පුළුවන්. යකඩ ඌනතාවය, ඒ කියන්නේ අයන් අඩු වුණොත් හැදෙන රෝගය තමයි රක්තහීනතාවය නැත්නම් ඇනීමියා. ඒ වගේම තමයි විටමින් C අඩු වුණොත් හැදෙන රෝගය තමයි ස්කර්වි රෝගය. මේ දෙක නිතරම විභාගවලට අහන දෙකක්. ඒ නිසා හොඳට මතක තියාගන්න. මේක නම් රත්තරන් නීතියක් වගේ මතක තියාගන්න ඕනි දෙයක්. සියලුම එන්සයිම් ප්‍රෝටීන් වේ. හොඳට මතක තියාගන්න. පේපර් එකේ ජීව විද්‍යාත්මක උත්ප්‍රේරක කියලා වචනයක් දැක්කොත් වෙන කිසි දෙයක් හිතන්න එපා. උත්තරේ අනිවාර්යෙන්ම ප්‍රෝටීන් වලට සම්බන්ධයි. ගොඩක් දෙනෙක් පටලව ගන්න තවත් දෙයක් තමයි පිෂ්ඨයයි සෙලියුලෝසුයි. බලන්න මේ දෙකම කාබෝහයිඩ්‍රේට් තමයි. හැබැයි පිෂ්ඨය අපිට දිරවල ශක්තිය ගන්න පුළුවන්. බත්, පාන් වගේ දේවල්. ඒත් සෙලියුලෝස් අපිට දිරවන්න බෑ. ඒක අපේ ශරීරයේ තන්තු, ඒ කියන්නේ ෆයිබර් විදිහට තමයි වැඩ කරන්නේ. පලා වර්ගවල තියෙන්නේ වගේ. ඉතින් ඊළඟ වතාව කෑම පිඟානක් ඉස්සරහට ගත්තම ඒක දිහා බලන්න හරියට රසායනාගාරයක් දිහා බලනවා වගේ. හිතන්න අද මම ශරීරයට දෙන්නේ ක්ෂණික ශක්තියද නැත්නම් ශක්තිය ගබඩා කරන්න උදව් කරන දෙයක්ද? එහෙමත් නැත්නම් මම මේ ශරීරයේ අලුත් වැඩියා කරන බිල්ඩින් බ්ලොක්ස් ටිකද? මොකද ජීව විද්‍යාව කියන්නේ පොතේ තියෙන දෙයක් විතරක් නෙවෙයි. ඒ කියන්නේ අපිවම තමයි.